ජෙස්පේටයි අනුරාධපුර පොළොන්නරුව මහියංගනය වගේ ලංකාවේ ඇතුළට වෙන්න ඉන්න අයට සමහරලාට මුහුදක් දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ දරුවෝ හරි පව් පොඩි අය. සමහරක් වෙලාවට අපි අනුරාධපුරේ නටබුන් බලන්න එහෙම මෙහි ඉඳලා ගියාට ඒ දරුවන්ට සමහරලාට මුහුදු රැල්ලක් දකින්න අවස්ථාවක් ලැබිලාම නැහැ. ඒ දරුවන්ම ඇත්තටම ගෝල් පේස් එකට හරි මුහුදකට හරි ගේන්න කවුරු හරි මේ දානශීලී කවුරු හරි ඉන්නවා නම් ඇත්තටම ඒ වගේ අවස්ථාවල් ඒ ළමයින්ට උදා කර දෙන්නට ඕන. හැබැයි මම මේ දැන් කතා කරන්නේ එහෙම මේ ට්‍රිප් එකක් යන්න නැත්නම් චාරිකාවක් ගෙනියන්න කියන කතාව කියන්න නෙමෙයි. ඇත්තටම මුහුදු රැල්ල එනවා යනවා. ආයෙනම ආයන නොනැවතී ඒ කාර්යය සිදු වෙන්නේ කෙසේද? ඇත්තටම මේ ඒක විශ්මයක් නිකන් බලද්දින. හැබැයි ඇත්ත මොකක්ද? අර මහා සාගරේ හමන හුළඟ. ඒ හමන හුළඟ මෙහෙට එනවා ආයේ මෙහෙට යනවා. ආයේ එනවා ඒක නොනවතී සිදු වෙනවා. හැබැයි ගලීලේ මුහුදේ එහෙම නැහැ. පොඩි රැලි තියෙන්නේ. පොඩි රැලි හුළං අඩුයි. ඔය පොඩි රැලි තියෙන තැන් අහු වෙනවා. ලංකාවේ වුණත් පොඩි රැලි තියෙන තැන් අහු වෙනවා. නමුත් ලොකු හුළඟක් ආපුවම තමයි ඇත්තටම අර රැල්ල ලොකුවට වදින්නේ. ඉතින් උන්වහන්සේ ඒ ගැන මේ කතා කරනවා ජාකෝබ්තුමාගේ හසුන තුලින්. අපි පොඩ්ඩක් ඒකට අවදි වෙමු. මොනවද කියන්න කියලා බලමු. ඔබකින් යමෙකුට ප්‍රඥාව නැත්නම් ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටීවා. එවිට සියල්ලන්ට නොමසුරුව දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක. එහෙත් සැක නොකර ඇදහිල්ලෙන් ඔහු එය අයදීවා. මන්ද සැක කරන තැනැත්තේ සුළඟින් කැළඹී නගින බසින මුහුදු රැල්ලට සමානය. සැක කරන අය විශ්වාසය තියෙනවා ආයේ සැක කරනවා. විශ්වාසය තියෙනවා ආයේ සැක කරනවා. ඉතින් මේ උන්වහන්සේ අපිට ජාකෝබ්තුමා අපිට මතක් කරනවා මොනවාද? සැක කරන තැනැත්තේ සුළඟින් කැළඹී නගින බසින මුහුදු රැල්ලට සමානය. එබඳු මිනිසයා තමාට ස්වාමින් වහන්සේගෙන් කිසිවක් ලැබෙයයි නොසීතාවා. ඉල්ලන්න එපා. සැක කර ඉල්ලන්න එපා කියලා තමයි මතක් කරන්නේ. ඔහු සිද්ධිගිඩියාවෙන් පසුවන මිනිසියෙකුව තමාගේ සියලු ක්‍රියා මාර්ගවලදී අස්තීරව සිටින්නේය. දේව වාක්‍යයේසේය. අපි මේ කාලේ ඉල්ලන්න ඕන මොනවද? ආත්ම දමනය. ආත්ම දමනය ඉල්ලන්න නම් ආත්ම දමනය ලැබෙන්න නම් ඇත්තටම ප්‍රඥාව ඕන. මෙතන උන්වහන්සේ මතක් කරනවා ජාකෝබ්තුමා යවහසනින් අපිට මතක් කරනවා ඉල්ලන්න. වෙන මොනවත් ඉල්ලන්න එපා. ප්‍රඥාව ඉල්ලන්න. වෙන මොනවත් ඉල්ලන්න එපා. ප්‍රඥාව ඉල්ලපු ගමන් ඔබට දෙවියන් වහන්සේ දෙනු ලබන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේවයි. විතකුන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේම කියනවා ඔව් තාත්තා කෙනෙක් මේ දරුවෙකුට අයහපත් දෙයක් දෙන්නේ නැහනේ. හැබැයි ඔබ එහෙමනම් ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබ ඉල්ලුවොත් ශුද්ධාත්මයන් වහන්සේව නොදී ඉන්නවද? මේ චතුරාර්යකේ අපි මස් කන්නේ නැහැ, මාළු කන්නේ නැහැ, අරක නැහැ, මේක නැහැ කියලා අපි හැම වසරකම මේ වට්ටෝරුව තුල යනවා. හැබැයි මේ චතුරාර්යකේ ඉල්ලමු ශුද්ධාත්මයන් වහන්සේව මාව පාලනය කරන්න.
මස් කෑමෙන් නෙමෙයි මගේ මාංශය පාලනය කරන්න. මගේ ඇස් දෙක පාලනය කරන්න. මගේ කන් දෙක පාලනය කරන්න. මේ අතේ තියෙන මේවලමට මේවලමින් මට නපුරක් නොවෙන්න මාව පාලනය කරන්න. මගේ ශරීරයට පාලනයක් දෙන්න ස්වාමිනේ, ශුද්ධාත්මයාණනේ, දෙවිපියාණනේ, ජේසුස් ක්‍රිස්තුනේ. උන්වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු ශරීරයම අබ්බා තාත්තට පාලනය කරන්න දුන්නා. එහෙම පාලනය කළේ ප්‍රඥාව නැතන් දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ආත්මය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉදිකෙරුව නිසයි. බැසවදාළ නිසයි. ඒ නිසා අපි මේ චතාරිකේ අර උඩින් ආටෝපයෙන් අරක කන්නෑ මේක කන්නෑ මේක බොන්නේ නෑ එවනට බලන්න එපැයි පාස්කු දවසට බොන කන ලස්සන අර මේ ඒරියස් එකත් එක්කම අල්ලනවනේ නේ. මේ කකුල් 4 එන්නේ මේ කකුල් 5න් 6න් යන්න තරම් අපි ඒරියස් එක අල්ලනවා දින 40. අවදි වෙමු.